දක්ෂයින් අතිදක්ෂයින් කරන 3-4-5 ශ්‍රේණි සඳහා ඉලක්කය ශිෂ්‍යත්ව පාඨමාලාව ආකර්ශනීය ඉගෙනුම් රටාව සමගින් මෙහෙයවීම දිනේෂා ටීචර් රජේ පාසල් ආචාර්ය විද්‍යාපීඨ පුහුණු ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය ඔයාලා වෙනුවෙන් තමයි මේ පාඩම් මාලාව අරගෙන එන්නේ. ඉතින් කලින් වීඩියෝස් වල සමානාර්ථ පද කතා කරා, විරුද්ධාර්ථ පද කතා කරා. ඒ වගේම තව පද වර්ගයක් තමයි යුගල පද කියලා කියන්නේ. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඔයාලා යුගල පද 15ක් මතක තියාගන්න ඕනේ. අද අපි සාකච්ඡා කරමු ඒ යුගල පද මොනවද කියලා. දුවේ පුතේ යුගල පද අපි භාවිතා කරන්නේ අපේ භාෂාව රසවත් කරගන්න. ඉතින් අපි බලමු මේ මොනවද කියලා. ගමන් විමන්, අහල පහල, සිරිත් විරින්, තෑගි භෝග, කෑම බීම. අපි නැවතත් මේ පහ බලමු. ගමන් විමන්, අහල පහල, සිරිත් විරින්, තෑගි භෝග, කෑම බීම. ඉතින් මේ යුගල පද අනිත් පද වර්ග වලට ලේසි කියලා ඔයගොල්ලන්ට තේරෙනවනේ. එහෙනම් අපි බලමු ඊටු යුගල පද ටිකක් මොනවද කියලා. ගෙවල්, දොරවල්, යාන වාහන, වතු පිටි, කෙලි සෙල්ලම්, පොත්පත්. අපි නැවතත් මේ පහ බලමු. ගෙවල්, දොරවල්, යාන වාහන, වතු පිටි, කෙලි සෙල්ලම්, පොත්පත්. අනම්මනම්, විහිළු තහළු, වාද විවාද, අරුම පුදුම, අස්සක් මුල්ලක්. නැවතත් අපි මේ පහ බලමු. අනම්මනම්, විහිළු තහළු, වාද විවාද, අරුම පුදුම, අස්සක් මුල්ලක්. හරි දුවේ පුතේ, ඔන්න අද අපි යුගල පද 15ක් ඉගෙන ගත්තා. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔයගොල්ලෝ මේ 15ත් හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ආයුබෝවන්.